අද ඕගොල්ලන්ට අපි හඳුන්වා දෙන්නේ මාරි බිස්කට් පුඩින් හදන විදිය. ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100ක ප්‍රමාණයක්. කුඩු කරගත් කැෂුනට් කුඩු කරගත් මාරි බිස්කට් කුඩු. කෝන් ෆ්ලවර් ග්‍රෑම් 20ක ප්‍රමාණයක්. ක්‍රීම් චීස් ග්‍රෑම් 150ක ප්‍රමාණයක්. සුගර් ග්‍රෑම් 100ක ප්‍රමාණයක්. බටර් ග්‍රෑම් 75ක්. ප්‍රෙස් මිල්ක් මිලිලිටර් 750ක ප්‍රමාණයක්. වැනිලා එසන්ස්. චොක්ලට් සිරප්. අපි දැන් කිරි ටික රත් කරගන්න යන්නේ. පළමුවෙන් අපි ඇඩ් කරනවා බටර්. තරමක් බටර් මෙල්ට් වෙද්දී අපි සුගර් ටික එකතු කරගන්නවා. ඒකටම අපි ක්‍රීම් චීස් උත් එකතු කරගන්නවා. අපි මේක තරමක් තික් වෙනකන් හොඳින් කලවම් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් තරමක් තික් වෙලා තියෙන්නේ. මම ඒකට දැන් එකතු කරගන්නවා ඩාර්ක් චොක්ලට්. අපි දැන් කෝන් ෆ්ලවර් ඇඩ් කරගන්නවා මේකට. දැන් අපි හොඳින් තික් වෙන තුරු කලවම් කරගන්නවා. අපි දැන් වැනිලා ස්වල්පයක් මේකට එකතු කරගන්නවා. මේ පදම එනකන් හොඳින් කලවම් කරගන්න ඕන. අපි දැන් මේක වාජනයකට අයින් කරගන්නවා. අපි දැන් චොක්ලට් පුඩින් එක හදන්න යන්නේ. අපි දැන් මාරි බිස්කට් ටික කිරිවල පොඟවලා ලේයර් විදිහට මේ විදිහට අහුරා ගන්නවා. මාරි බිස්කට් එක ගොඩ වෙලාවක් කිරිවල පොඟවන්නේ නැහැ. මොකද ඒක ගොඩාක් තෙත් වුණාගෙන් පස්සේ මේකේ ක්‍රිස්පි ගතිය නැති වෙලා යනවා. අපි දැන් පළවෙනි චොක්ලට් ලේයර් එක දාගන්නවා. දෙවෙනි ලේයර් එකත් මේ විදිහට අපි අසුරව ගන්නවා. අනික තමයි අපි මේ කිරිවල පොඟවලා ගන්නේ. මේකේ රසයත් වැඩි වෙනවා. අපිට ක්‍රන්චි විදිහට ගන්නත් පුළුවන් වෙනවා. අපි තුන්වෙනි ලේයර් එකත් මේ විදිහට අසුරව ගන්නවා. අපි දැන් කුඩු කරගත් කජු ස්වල්පයක් මම මේ ලේයර් එකට එකතු කර ගන්නවා. මේක ෆිනිෂ් වුණාට පස්සේ අපිට කද්දී ක්‍රන්චි ගතියක් ලැබෙනවා මේකෙන්. අපි දැන් අවසාන ලේයර් එක මේ විදිහට අවුරව ගන්නවා. දැන් අවසාන වශයෙන් ගානිෂ් කරනවා මේ විදිහට.
අපි දැන් ෆ්‍රිජ් එකට දාන්න කලින් හොඳින් මේක රැප් කරගන්නවා. අපි මේක පැය 6ක පමණ කාලයක් ෆ්‍රිජ් එකේ තියන්න ඕන.